මගේ නම නන්දික බණ්ඩාර. මම දැනට පොලිස් විශේෂ කාර්ය බළකායේ කටුකුරුන්ද පුහුණු පාසලට අනුයුක්තව රාජකාරී කරනවා. මම ඊටාම කැමැති මේ ඩ්‍රෝන් ෆ්ලයි කරන්න. ඒ හින්දාම ඒ ආසාව තියෙන හින්දාම මම iGas ඇකඩමියට සම්බන්ධ වෙනවා. iGas ඇකඩමියට ආවට පස්සේ තමයි මම දැනගත්තේ ගොඩාක් නොදන්න දේවල්. මම කලින් ඩ්‍රෝන් යවලා තිබුණේ නැහැ. නමුත් මේකට ආවට පස්සේ මේ ඉන්න උපදේශක මණ්ඩලය විසින් ලබා දුන් දැනුමත් එක්කන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තියරි පැත්ත වගේම මේ ප්‍රායෝගිකව දැන් අපි මේ ඇවිල්ලා ඉන්නවා මේ ප්‍රදේශයට. මේ තියරි ඉගෙන ගත්ත දේවල්ම ප්‍රායෝගික මේ භූමියේදී කොහොමද කරන්නේ? මේ ලොකේෂන් වලදී මේ view එකකදී කොහොමද මේවා ලස්සනට ගන්නෙ? මේ වීඩියෝස් ගන්නෙ කොහොමද? ෆොටෝස් ගන්නෙ කොහොමද? ඒවා කොහොමද තව කෙනෙකුට බලන්න ලස්සනට පෙන්වන්නේ? අපි දකින්න ලස්සන දේම තව කෙනෙකුට කොහොමද ලස්සනට පෙන්වන්නේ? ඒ වගේම මේවා කොහොමද අපි හසුරවන්නේ? ඩ්‍රෝන් එකක් හසුරවන්නේ ඉතාම ලස්සනයි. ඒ වගේම මේ කාර්ය මණ්ඩලය විසින් මේ සංවිධානය කරලා තියෙන එක මේ ප්‍රායෝගික අභ්‍යාස වලට ඇවිල්ලා අපි ගොඩක් මානසිකව ඒ කියන්නේ ජීවිතේ වින්දා. මගේ වචන වලින් කිව්වොත් ජීවිතේ වින්දා කියන එක හරි. අපි කිසිම මනසට බරපතලකමක් එහෙම නැහැ. හරි සැහැල්ලුවෙන් හරි එකමුතුවෙන් පුදුම ලින්ක් එකක් තියෙන්නේ. බැඳීමක් තියෙන අපි අතර. අපි මේ ඉන්න කණ්ඩායම එක එක්කෙනා එක එක පැතිවල හිටියත් අපි හරියට අර දන්වැලක පුරුක් වගේ එකට බැඳිලා එකට කෑම ටික කාලා විනෝද වෙලා hina වෙලා හරි සන්තෝෂයෙන් මේ දැනට මේ ගත කරපු කාලය තුල ගොඩක්ම සන්තෝෂයෙන් හිටියා. ඒ වගේම මේ මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ iGas ඇකඩමියේ අධ්‍යක්ෂකතුමාට, කාන්දගම සර්ට, ඒ වගේම මේ කාර්ය මණ්ඩලයට. ඉතාලම මේක සංවිධානය කරලා තියෙනවා හොඳට. ඇත්තටම සතුටුයි මේ ගත කරපු කාලය තුල. නැවත වතාවක් මම ස්තුතිවන්ත වෙනවා iGas ඇකඩමියේ අධ්‍යක්ෂකතුමාට, කාන්දගම සර් ඇතුළු අනිත් මේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම බොහොම ලෙන්ගතුකමින් අපිට මේ දක්වපු ඉගෙන ගන්න අපිට කියලා දීලා අනිකුත් ජීවිතේ කොහොමද විඳින්නේ, ජීවිතේ කොහොමද ඇවිල්ලා අපි මුහුණ දෙන්නේ, මොනවද කරන්න ඕනේ, කරන්න ඕනේ නැත්තේ මොනවද, මේ හැමදේම මේ ඩ්‍රෝන් වලට අමතරව වෙනත් දේවල් සමාජයේ කොහොමද ඉන්න ඕනේ, මේ හැමදේම අපිට කියලා දුන්නා. බොහොම ස්තුතිවන්ත වෙනවා මේ හැම දෙනාටම. ඇත්තටම සතුටුයි මේ දවස් සතුටින් අපි මේ දවස් කීපය ගත කරා. බොහොම ස්තුතියි.